ඉතින් සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා අස්වැසුම් ප්‍රතිලාභී වල හැම කෙනෙක්ම මගේ YouTube channel එකට. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ මගේ channel එක subscribe කරන්න, මගේ Facebook page එකත් follow කරන්න. ඉතින් මගේ channel එක subscribe කරලා follow කරන කට්ටියට මම රුපියල් 5000ක මුදල් තෑගයක් දෙනවා කියලා ඔයාලා දැන්නමත් දන්නවා ඇති. ඉතින් ඒ නිසා මේ අවස්ථාව මිස් කරගන්න එපා. අනිවාර්යෙන් මාව follow කරලා subscribe කරලා තියාගන්න. මොකද රුපියල් 5000 කියන්නේ මේ දවස්වල එසේ මෙසේ ගණන් නෙවෙයි. ඔයාලා අස්වැසුමිනුත් රුපියල් 5000 ගන්න තමයි මෙච්චර කරගන්න. ඉතින් මේ දීමනාව මන් දෙන්නේ මාව සබස්ක්‍රයිබ් කරන ෆලෝ කරන කට්ටියට උදව්වක් විදිහට ප්‍රතිඋපකාරයක් විදිහට ඒකින්ද අනිවාර්යෙන් මාව ෆලෝ කරලා සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ එසැනින් ඔයාටත් බලා ගන්න ඕන නම් කරන්න තියෙන්නේ පුංචි දෙයයි. මේ සුදු පාටින් තියෙන subscribe button එක ක්ලික් කරලා ඊට පස්සේ එන bell එක all දාලා තියාගන්න. ඊට පස්සේ මම මේ වගේ වැදගත් වීඩියෝ එකක් දාපු සැනින් ඔයාගේ ෆෝන් එකට ඒක නොටිෆිකේෂන් එකක් කරා බලා ගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා තියාගන්න. මගේ Facebook page එකත් අනිවාර්යෙන් follow කරලා තියාගන්න. මොකද මේ වගේ වැදගත් තොරතුරු මම Facebook එකෙන් දානවා. ඒ නිසා Facebook එකෙත් අනිවාර්යෙන් මම follow කරලා තියාගන්න. ඉතින් අද මම වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ මේ දවස්වල රුපියල් 25000ක දීමනාවක් රජය මගින් ලබා දෙනවා. ඒක ලබා දෙන්නේ ආපදාවෙන් අවතැන් වූ පාසල් ළමුන්ට. ඉතින් ආපදාවෙන් අවතැන් වූ පාසල් ළමුන්ට කලිනුත් රුපියල් 6000ක දීමනාවක් දුන්න පොත්පත් අරන් මනන් ඒවා ගන්න. ඉතින් මේ පාරත් රුපියල් 25000ක දීමනාවක් දෙන්නේ ආපදාවෙන් අවතැන් වූ ළමයින්ට. ඉතින් මේකෙන් රුපියල් 15000ක් භාණ්ඩාගාරේනොත් රුපියල් 10000ක් ජනාධිපති අරමුදලිනුත් තමයි හම්බෙන්නේ. 10000යි 15000යි දෙක එකතු වෙලා තමයි රුපියල් 25000ක මුදලක් හැදෙන්නේ. ඉතින් මේක මේ දවස්වල සුළු පිටසකට හම්බෙලා තියෙනවා. හැමෝටම හම්බෙලා නැහැ. ඉතින් ඔයාගේ අස්වැසුම් මුදල් ලැබෙන බැංකු ගිණුමටම තමයි මේ රුපියල් 25000ක මුදලත් බැර වෙන්නේ. කලින් රුපියල් 6000 තව වගේ තමයි මේ මුදලත් ඔයාගේ අස්වැසුම් ගිණුමටම තමයි එන්නේ. ඉතින් කලබල වෙන්න එපා. මුදල් හේ රුපියල් 25000ක මුදල හම්බුන්නේ නැති කට්ටිය පල්ලෙහෙන් කමෙන්ට් කරන්න ඔයාගේ නම. ඉතින් මං ඔයා හම්බුන්නේ නැති කට්ටියට මං දෙන්නම්. ඉතින් බොරුවට කමෙන්ට් කරන්න එපා. මට හම්බෙච්ච කට්ටියත් මේ හම්බුන්නේ නැහැ කියලා කමෙන්ට් කරනවා. අය අය ගන්න. ඉතින් එහෙම මේ දේවල් කරන්න එපා. මේ ඇත්තම කියන්න ඔයාට රුපියල් 25000ක දීමනාව හම්බුන්නේ නැත්තම් මම ඔයාට උදව් කරන්නයි එක් ගන්න. ඔයාගේ අස්වැසුම් පිළිබඳ තියෙන ප්‍රශ්න ගැටලු සියල්ල මේ වීඩියෝ එකේ යටින් කමෙන්ට් කරන්න. මම ඔයාලා සේරටම උදව් කරනවා. ඒ නිසා තමයි මගේ channel එක විශ්වාස කරලා ඔයාලා මෙච්චර දවස් 3ක් වගේ ඇතුළත subscribersලා 5000ක් විතර මට අරන් දීලා තියෙන්නේ. ඉතින් Facebook එකෙත් මගේ page එක follow කරන්න. Facebook එකෙත් අස්වැසුම් පිළිබඳ සියලුම ප්‍රශ්න ගැන මම කතා කරනවා. ඉතින් මගේ channel එක තමයි දැනට තියෙන විශ්වාසදායකම channel එක ලංකාවේ තියෙන අස්වැසුම සම්බන්ධ තොරතුරු ගේන. ඉතින් රැඳිලා ඉන්න මාත් එක්ක දිගටම අද වීඩියෝ එක මම මෙතනින් අවසන් කරනවා. ඉතින් අස්වැසුම් පිළිබඳ තවත් වීඩියෝ මම ඉස්සරහට ගේන්නම්. ඉතින් අනිවාර්යෙන් මගේ channel එකෙත් එක්ක රැඳිලා ඉන්න. ඔයාගේ නම ගම අනම්මනම් සේරම කමෙන්ට් කරන්න. මම ඔයාලට උදව් කරන්නම්. මේ දීමනාව ඔයාලට හම්බුනේ නැත්නම් ඉතින් ඔයාලට සුබම සුබ දවසක්.